in the morning light, when the world's asleep, you're the warmth that I need. Hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න ඔයාලට මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ day vlog එකක්. ඉතින් ඔයාලා මගෙන් බලාපොරොත්තු වෙන vlogs මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හරිම ආසයි මේ අපේ ගෙදර තියෙන සුදු මල් ගහ මගේ වීඩියෝස් වලට එකතු කරගන්න. මේ තියෙන්නේ අපේ අනිත් ගහ මල් ගහ. ඉතින් මේ මල් ගහටත් මං ගොඩාරියක් ආසයි. ඔයාලගේ ගෙදරත් වත්තේ මේ වගේ ලස්සනම ලස්සන මල් ගස් තියෙනවද? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තව මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා මගේ channel එකට join වෙන්න අමතක කරන්නත් එපා. හරි, දැන් මම පාර්සල් එකක් අන්බොක්ස් කරන්න තමයි යන්නේ. මොනවා වුණත් ඕක ඇතුලේ තියෙන දේ මට ගොඩාරියක් වටිනවා. ඉතින් දැන් අපි බලමු ඕක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා. ඔය තියෙන්නේ පාර්සල් එක ඇතුලේ තිබ්බ දේ. ඉගෙන ගන්න ළමයෙක්ට පොත් කියන්නේ ගොඩාක් වටින දෙයක්. ඉතින් ඕක මට gift එකක් විදිහට වගේ තමයි හම්බුනේ. gift එකක් කියන්නත් බෑ. කොහොම හරි මේ පාර්සල් එකේ තිබ්බ දේ නම් මට ගොඩාක් වටිනවා. පාර්සල් එක ඇතුලේ තිබ්බේ CR පොත් 9ක් විතර තිබ්බ මට මතක විදිහට නම්. ඔතන පාට දෙකකින් වගේ තමයි පොත් තිබ්බේ. සුදු පාට කවරේ තියෙන පොත් 4ක් විතර තිබ්බා. දුඹුරු පාට කවරයක් තියෙන පොත් 5ක් තිබ්බා. ඔක්කොම ඉතින් 9යි. ඔය සුදු පාට කවර නම් සිනිඳුයි. ඒක කාඩ්බෝඩ් එකකට වගේ සමානයි. දුඟුරු පාට කවර නම් ටිකක් ගොරෝසුයි. ඒ වුණාට මම ඔය පොත් වර්ග දෙකටම ආසයි. සුදු පාට කවර තියෙන පොතේ තනි රූල් එකක් තමයි තිබ්බේ. තනි රූල් CR පොත් 4ක්. දුඹුරු පාට පිට කවර තියෙන පොතේ කොටු රූල් කියලා තමයි පිට කවර ගහලා තියෙන්නේ. ඒ වුණාට ඇතුලේ නම් කොටු රූල් නෙමෙයි තනි රූල්. ඒ වුණාට ඔය පොත්වල ලියද්දි හරිම ලස්සනට පැහැදිලිව ලියවෙනවා. මම ඔය එක පොතක ලියලා තියෙන්නේ. හරිම ලස්සනට පැහැදිලිව ලියවෙනවා. ඉතින් ඉගෙන ගන්න ළමයෙක්ට නම් ගොඩාක් වටිනවා මේ පොත්. මම බෑග් එක විසික් කරන්න යද්දී මට නිකන් තේරුණා මොන හරි ඇතුලේ තියෙනවා වගේ කියලා. මම පොඩ්ඩක් චෙක් කරලා බැලුවා. බලද්දී ඒක ඇතුලේ පෑනකුයි පැන්සලකුයි ඉරේසර් එකකුයි තිබ්බා. මම එහෙම අහම්බෙන් හරි දැක්කේ නැත්තම් මම ඕක මෙලාටත් විසික් කරලා.
ඉතින් බලන්නකො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බෑග් එක විසි කරන්න ගියානේ මෝඩයා වගේ මම. ඉතින් ඔය පොත්වල පිටකවරේ නම පන්තිය ඉස්කෝලේ සබ්ජෙක්ට් එක වගේ ලියන්න පුළුවන්. ඔය කවරෙම තියෙනවා නම් කොලයක් වගේ එක ලස්සනට පැහැදිලිව ලියන්න. ඒකත් ගොඩක් වටිනවා නේද? ඉතින් පිටකවරයක් දාගන්න බැරි වුණොත් අපිට ඕකේ නමයි පන්තියයි ඉස්කෝලේ සබ්ජෙක්ට් එකයි ලියලා පොඩි ටිකවරයක් වගේ දාගෙන ගෙනිච්චනම් හරියති. මං කියන්නේ ඔය වෙලාවක් නැති වුණාම ඉතින් අලුත් පොතක් වගේ එහෙම ගන්න තිබ්බම එහෙමත් පුළුවන් නේ. ඉතින් ඔයාලා කැමති නම් කවර් දාගන්න. මං කියන්නේ ඉතින් ලේසියිනේ එහෙම තිබ්බහම. මම ඔයාලටම කිව්වට ඔහොම තිබ්බම ඉතින් මාත් කවර දාන්න නැතු වෙන්නේ නැහැ. මොනවා වුණත් ඉගෙන ගන්න පොත ලස්සනට තියාගන්න එපැයි. ඔන්න දැන් නම් හවස් වෙලා. ඒ නිසා මම බුදු පහන තිබ්බා. ඔන්න ඊට පස්සේ මම කන්න යන්නේ මම ආසම කරන චිකන් බන් එකක්. ඉතින් මේක මාරම දිගයි, මාරම ලොකුයි. ඉතින් මම නම් හරි මාසයි. ඔක මාරම රහයි. ඉතින් අපේ තාත්තා තමයි ඔක මට ගෙනල්ලා දුන්නේ. ඉතින් තාත්තා නැතුව වෙන කවුරු ගෙනත් දෙන්නේ නැන්නේ. හරිම රසයි බන් එක නම්. මම දන්නේ මේක කොහෙන්ද ගෙනාවේ නම් කියලා. ඒ වුණාට ඕක මාරම ලොකුයි, මාරම දිගයි. මම නැති රස කර කර කෑවා. ඕකේ ඇතුලේ තියෙන ඒවා ටික දැකලා මගේ කටටත් දැන් කෙලවුනනවා. ඔය බන් එක නම් මාරම රසට තිබ්බ හැබැයි දාන්න. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් කන්නේ නැහැ. ඔය වෙලාව වෙනත් දැන් කන්න තමයි යන්නේ. මම ඕක ඇතුලේ තියෙන ඒවා ටික වට ගන්න නැතුව බොහොම පරිස්සමෙන් තමයි වීඩියෝ කරේ. දැන් මම ඔයාලට කියන්න යන්නේ මගේ WhatsApp channel එක ගැන. මම WhatsApp channel එකෙන් ඔයාලට මගේ YouTube channel එකේ දාන එක updates, study tips, study apps වගේ එක දානවා. ඉතින් නිකන් ඉන්න වෙලාවටත් ඉතින් ඔහෙ message දානවා. ඔයාලා කැමති නම් join වෙන්න ගිහිල්ලා මම description එකේ link එක දාලා තියන්නම්. ඔන්න ඉතින් අද මම රැට කන්න යන්නේ ප්‍රියමකොත්තුමේගේ කොරියන් රාමෙන් එක. ඔක මම try කරන second time. first time try කරාට මට ඔක කන්න බැරි වුණා. ඔකේ තියෙන සැරටම මම භාගයක්ම විසික් කළා. කටවල් දෙක තුනයි කෑවා. අනිත් ඔක්කොම ටික විසික් කළා. මම එතකොට කට්ටියගෙන් ඇහුවා ඔයාලට මේක සැරද නැද්ද කියලා. එතකොට එයාලා කියනවා කච්චර සැර නෑ. සැර පැකට් එක අඩුවෙන් දාගත්තාම හරි මේ කියලා එයාලා අඩුවෙන් දාගෙන තමයි තියෙන්නේ. ඉතින් මම ඔය second time try කරද්දි සැර පැකට් එකම දාගත්තා. හැබැයි ඔය දවස නම් මම භාගයක්ම කාලා චූට්ටක් ඉතුරු කරා. දැන් මම ඔය නූඩ්ල්ස් එක හදාගන්න තමයි ඉන්නේ. කොහොමත් මට සැරකෑම කන්න බැහැ. ඒක දැනමත් මම ආයෙමත් මේක අරගෙන ආයෙමත් කන්න හදනවා. ඉතින් බලන්නකෝ කමක් නැහැ. ඉතින් කොහමද මං කෑවනේ. ඉතින් මම හිතන්
හිතන් හිටියේ දැන් කොහොම හරි ඔක්කොම ටික ඉවර කරනවා කියලා. ඒ උනට චුට්ටක් හිතුරු වුණා. දැන් ඔයාලා හිතයි අපේ රටේ කොරියන් රාමෙන් එක මට මෙච්චර සැර නම් ඔරිජිනල් එක කොහොම තියෙද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මටත් ඒක හිතා ගන්න බෑ. ඔන්න දැන් නූඩ්ල්ස් එක රෙඩි. මට දැන් තියෙන්නේ නූඩ්ල්ස් එකට ආපු පැකට්ස් ටික නූඩ්ල්ස් එකට දාලා මික්ස් කරගන්න. කියන්න අමතකුණානේ මං දැන් ඔය වතුර ටික අයින් කරගෙන තියෙන්නේ. දැන් මං ඔය සීසනින් පැකට් එක තමයි දාගන්න යන්නේ. මං හිතන්නේ ඔකට කියන්නේ සීසනින් පැකට් කියලා. අනේ මන් දන්නේ ඇත්තම නම. එනිසා මං කොහෙලත් කියන්නේ සීසනින් ගා. දැන් ඔය තෙල් පැකට් එක තමයි දාගන්න යන්නේ. තෙල් පැකට් එක නම් ඔක්කොම ටික දාගත්තා. මගේ අතේ ගෑවෙනවා හෙන්නට. මොකද මම වීඩියෝ කරන ගමන් මේ ඔක්කොම ටික කරන්නේ. හරි මං අතත් චුට්ටක් හොදගත්තා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාලට මේක සැරද නැද්ද කියලා. දැන් මම රාමෙන් එක කන්න තමයි යන්නේ. ඉතින් සැර නිසාම මං එහා පැත්තේ මීම චුට්ටකුයි තව කෙසෙල් ගෙඩි දෙකකුයි වතුරේ තියාගත්තා. මොකද සැර වැඩි වෙනවා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා. මොකද මට සැර කෑම කියන්නේ කන්නම බැරි දෙයක්. ඉතින් මම මෙතනින් එහාට වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් කරනවා. ඔයාලට වීඩියෝ එක කම්මැලි වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රමාණයක් තමයි මම ඉතුරු කළේ. මම ඔය ටිකත් කන්න ගියේ. අපි නූඩ්ල්ස් එක හදන සාමාන්‍ය සුප් එකට වගේනේ. අර තෙල් පැකට් එක දැම්මයින් පස්සේ මම වතුර යවලා තමයි තෙල් පැකට් එක දාන්නේ. තෙල් පැකට් එක දැම්මයින් පස්සේ මේ අර එතකොට අර වතුර චූට්ටක් තිබ්බාම ඒක ගොඩක් දිය වෙනවනේ. අර තෙල් පැකට් එක අර වතුරට. එතකොට අර ඒකේ අන්තිම චුට්ටදී ඒ වතුර ටික ඉතුරු වෙනවා අර සැරත් එක්කම. එතකොට ඉතින් නූඩ්ල්ස් එකත් එක්ක එහෙම දකිද්දි මට කන්න එහෙම හිතෙන්නේ නැහැ. ඒකේ සැරත් එක්ක මගේ දැන් කටත් හොඳටම දැවිල්ලයි. ඒ නිසා ඔක්කොම දැවිල්ල නිසා මට දැන් ඒක කන්න හිතෙන්නෙම නෑ. මම ඔච්චරක් හරි කාගත්තනේ කියලා මම දැන් ඉතින් සතුටු වෙනවා. හැබැයි දැන් නම් මට හිතෙන අපරාධ ඔය ටිකත් විසික් කරේ කියලා. මං ඔතන එක කෙසෙල් ගෙඩියක් නම් කෑවා. තව එකක් ඉතුරු වුණා. ඔන්න ගයිස් මම දැන් vlog එක end කරන්න තමයි යන්නේ. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරා කියලා. අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.
thank you වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න.